ඔයාගේ ඔෆිස් එකේ එහෙමත් නැත්නම් ඔයාගේ කම්පැනි එකේ ඉන්නවද ඔයාට ඉන්සල් කරන කෙනෙක්? ඒගොල්ලෝ හැමතිස්සෙම ඔයාගේ කොන්ෆිඩන්ට් එක පල්ලෙහා වැටෙන විදිහට කතා කරනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරනවා ඔයාට පෙන්වන්න ඔයා ඒගොල්ලන්ට වඩා පහළින් ඉන්නේ කියලා. ඔයා කරන වැඩ කිසිම ප්‍රයෝජනයකට නැති දේවල් කියලා පෙන්වන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඔයා දන්නවද ඒගොල්ලෝ එහෙම කරන්නේ ඇයි කියලා? ඒගොල්ලෝ එහෙම කරන්නේ ඔයාගේ ඉස්සරහා ඒගොල්ලෝ පොඩි කියලා ඒගොල්ලන්ට දැනෙනවා. ඔයා කරන වැඩ ඉස්සරහා ඒගොල්ලන්ගේ වැඩ කිසිම ප්‍රයෝජනයක් නැහැයි කියලා ඒගොල්ලෝ දන්නවා. ඔයාගේ ඉස්සරහා ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ අනාගතය ඒ තරම්ම සුරක්ෂිත නැහැයි කියලා. මෙන්න මේ නිසා තමයි ඒගොල්ලන්ට ඕන ඔයාව පල්ලෙහාට දාලා ඒගොල්ලෝ උඩට එන්න. මෙන්න මේ වගේ කට්ටියත් එක්ක ඔයා කොහොමද ඩීල් කරන්නේ? අන්න ඒක තමයි වැදගත්ම දේ. මේ අය ඒ විදිහට ඔයාට කතා කරනකොට ඉස්සල්ලාම ඔයා ඒගොල්ලන්ගේ ඇස් දෙක දිහා ඍජුව බලාගෙන ඉන්න. සමහර වෙලාවට ඒ කියන දේවල් ඒ තරම් දුරට කියාගෙන යන්න බැරි වේවි යාලට. මොකද ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ට් එක අඩු වෙනවා. ඔයා ඩිරෙක්ට්ලි ඒගොල්ලන්ගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට. ඒගොල්ලෝ කියන දෙයට සවන් දීලා ඉවරලා මෙන්න මෙහෙම කියන්න. ඔයා ඔය කියන දේ ඒ තරම් වැලිඩ් කමෙන්ට් එකක් නෙමෙයි. ඕක එච්චර වැදගත් දෙයක් නෙමෙයි කියන එක ඒගොල්ලන්ට කියන්න. ඒක දිගින් දිගටම සිද්ධ වෙනවා නම් අන්න එතනදී ඔයාට සිද්ධ වෙනවා බවුන්ඩරීස් සෙට් කරගන්න. ඔයා සෙට් කරගන්න බවුන්ඩරීස් වලදී ඔයාට සිද්ධ වෙනවා එයාට ඩිරෙක්ට්ලි කියන්න ඔයා මාත් එක්ක කතා කරනකොට ඔයිට වඩා වැදගත් විදිහට රෙස්පෙක්ට් කරලා මට කතා කරන්න කියලා. මොකද මමත් ඒ රෙස්පෙක්ට් එක ඔයාට දෙන නිසා ඔයත් ඒ රෙස්පෙක්ට් එක මට දෙන්න ඕනේ කියලා ඔයා ඩිරෙක්ට් කතා කරලා කියන්න ඕන. අන්න එහෙම තමයි ඔයා බවුන්ඩරි එක සෙට් කරගන්නේ. එහෙම සෙට් කරගත්තට පස්සේ ඒගොල්ලන්ට දැනෙනවා ඔයා ඒගොල්ලෝ කරන දේවල් වලින් වැටෙන්නේ නැතුව ඔයාගේ දේවල් ඉදිරියට කරගෙන යන පුද්ගලයෙක් කියලා. මෙන්න මෙහෙම කරලා බලන්න. ඒ වගේ අයත් එක්ක ඒ විදිහට ඉන්න බලන්න. ඔයාට තේරුණා නම් මේ මෙසේජ් එක ගොඩක් වැදගත් කියලා ෆලෝ කරලා තියාගන්න අපිව. තවත් මේ වගේ වැදගත් වීඩියෝස් එක්ක අපි එනවා ඔයාව හම්බ වෙන්න. ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක වැදගත් නම් ඔයාට පුළුවන් මේක එයාත් එක්ක ෂෙයා කරගන්න.